දැක්කම හිත පිරෙනවා වගේම අද අපේ වැඩසටහනට සහභාගී වුණ මේ සාහිත්‍ය බෙරය දැක්කමත් අපේ හිත පිරලා යනවා. ඔහු ශේෂ ගණනාවකින් ප්‍රවීණෙකින්ද විශේෂයෙන් කවිය, ගීතය, කෙටි කතාව, ඒ වගේම තීරු ලිපිය මේ වගේ ශේෂ ගණනාවක ප්‍රවීණෙක්. ඔහු නමින් බුද්ධදාස ගලප්පත්ති. ඔබතුමා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නේ. ඔබට විවිධාකාර නාමකරණ තියෙනවා. අන්වර්ථ නාමකරණ තියෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනාට එක නාමකරණයි. නමුත් ඔබට බුද්ධි කියනවා, සෞහෘද කියන විවිධාකාර නාමකරණ තියෙනවා. මේ අතර ඔබ කැමතිම නාමකරණ කුමක්ද? චමින්ක දැන් ඔය මොන නාමකරණයෙන් මම අවතුලාදී මම විතරයි. නමුත් ඔබ සෞහෘද ලියන්න ගත්ත දාය කියලා බොහෝ දෙනා ඔබට සෞහෘද කියන්න ගන්නවා. එහෙමත් කියනවා. හැබැයි වැඩි දෙනා බොහෝ ක්ෂේත්‍රවල ඉතින් මට කියන්නේ මගේ නම බුද්ධදාස ගලප්පත්ති වුණාට බුද්ධි කියලා තමයි කියන්නේ. ඉතින් සමහර අයට මම බුද්ධි අයියා කියනවා, සමහර අයට නිකම්ම බුද්ධි වෙනවා. කොහොමද ඉතින් ඒක තමයි වැඩිපුර මාව අමතන නම. සෞහෘද කියන එකත් ඔබ මේ ශාමික කිව්වා වගේ ඒ සටහන් ලියන්න අරගෙන ටික කාලයක් යනකොට මේ කොහොමද මේ කෙරුවා, කවුද මේ සෞහෘද ලියන්නේ කියලා, කවුද මේ ඇත්තටම සෞහෘද කවුද කියලා හෙව්වා. අපි බලා හෙව්වා. ඊපස්සේ තමයි ඔබේ සෞහෘද සටහන පළවෙනි ග්‍රන්ථයේ පළ වුණාට පස්සේ තමයි දැනගත්තේ මේ සෞහෘද කියන්නේ බුද්ධිම තමයි කියලා. ගොඩක් වෙලාවට මේ තීරුලිපි මේ රචනා කරන්නේ අන්වර්ථ නාමකින්. පස්සේ කාලෙදි මේ අපේ වගේ පුංචි රටක ඒක හරි අමාරුයි මේ අන්වර්ථ නාමයෙන්ම හැංගිලා ඔක ලියන්න. පස්සේ කාලේ කුමාරී ආයතනෙ දැනගන්නවා නැත්නම් මේ ලියන එක්කෙනාගේ භාෂා ශෛලිය විශේෂ කරගන්න දේවල් උඩ හඳුනා ගැනීමට ලැබෙනවා. දැන් දායසන ගුණසිංහ මහත්මයා දෙවිනේ කුසලීවට අපි ඒක ඉතා ඉක්මනින්ම හඳුනගන්නවා. ඒක දායසන මහත්මයාගේ තමයි කුස තීරුව කියලා. ඒ වගේ දැන් මාළිගේ නමින්මයි දැන් ගාමිණී සුනිසේකර මහත්තයා දිවයිනේ ගාසු කියලා. ඒකට එයාගේ නමේම කොටස් දෙයක් නේ. දැන් නමුත් මගේ තීරු ලිපිය කියන නෙවෙයි. ඡන්දෝ කසුරි විවිධ හැමෝම එකපාරම නමෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. සාමාන්‍යයෙන් ඔබ කවියෙන් තමයි අපි මුලින්ම හඳුනාගත්තේ. ඒ හින්දාම ඔබ ප්‍රවීණ කීවර බුද්ධදාස ගලප්පත්ති කියලා බොහෝ දෙනා හැඳින්වුවේ. නමුත් ඔබ කවිය අතික්‍රමණය කළා ඉන්න අනතුරු ඒ ශ්‍රේෂ්ඨ කීපයකට අවතීර්ණ වෙනවා. මේ ආගමනය පිළිබඳව ඔබේ දැක්ම කොහොමද? කවිය අතික්‍රමණය කරලා අනිත් ක්ෂේත්‍රවලට ගියාද නැත්නම් ඒ කවියට සමගාමීව මම අනිත් ක්ෂේත්‍රවල කටයුතු කරනවාද කියලායි මම හිතන්නේ. කවිය මට අත්හරින්න බැරි මගේ ප්‍රකාශන මාධ්‍ය. කවියත් එක්ක සමගාමීව මම ඒ කාලේ ගුවන්විදුලියට කෙටි කතා ලිව්වා, පුවත්පත් වලට කෙටි කතා ලිව්වා, සංග්‍රහවලට. ගුවන්විදුලි කෙටි කතාව සුගතපාල සිල්ල මහත්තයා නිෂ්පාදනය කරපු කෙටි කතා වැඩසටහන් රාශියක මගේ කෙටි කතා පළ වුණා. ලිපි ලිව්වා, විශේෂාංග ලිපි, එතකොට ශ්‍රී සංගරාව, වනිතා විත්තියට කවි. ඒ අතරතුරේ මාධ්‍යයට සම්බන්ධ වෙලා තීරු ලිපිත් ලියන්න ගත්තා 1972 ධර්ම කාලේ තමයි මගේ මුල්ම තීරු ලිපිය පළ වෙන්නේ. වර්ණසිරි ටීවී වර්ණසිරි කියන මාධ්‍යවේදියා සංස්කරණය කරපු සිනමා ටැබ්ලොයිඩ් එකක් තිබුණා පරසතු කියලා. ඒක තමයි මගේ මුල් තීරු ලිපිය පළවන්නේ. ඊට පස්සේ ඉතින් මෑතක් වෙනකම්ම මම තීරු ලිපි පුවත්පත් රාශියකට ලියනවා. ඊට දැන් ඔබ තීරු ලිපි ලියන්න අරන් වසර 40කට අධිකයි. ඔව් 72 නම් ඉතින් 72 ඉඳලා 2012 කියන්නේ 40යි නේ. අවුරුදු 40ක් තිස්සේ ඔබේ නිර්මාණ ජීවිතේම අවුරුදු 40කට අධිකයි. වැඩි 71 තමයි අපේ මගේ නිර්මාණ සංග්‍රහයක් මුද්‍රණයෙන් පළ වෙන්නේ. ඒක තමයි 71 පළ වෙච්ච 12 මහේ පහන කියන කවි එකතුව. සුනිල් ආයරත්න, ජයලත් මනෝරත්න සහ මම අපේ සමූහ කාව්‍ය සංග්‍රහයක් විදිහට තමයි ඒක 71 පළ වෙන්නේ. නමුත් ඔබේ රූප ස්වභාවය වගේම ඔබේ නිර්මාණ ස්වභාවයෙන් දිහා දැක්කම අපිට එහෙම තරුණ කියන්නේ වයස්ගත භාවයක් පේන්නේ. බොහෝ තාරුණ්‍යයක් තමයි අපිට තාම දිස් වෙන්නේ. ඒක වන්දන මේක බොහෝ දෙනා කියනවා. ඒක මම ජීවිතේ ලැබපු එක්තරා විදිහක වාසනාවක් කියලාත් මට හිතෙනවා. මම ඇත්තටම මගේ වයස නම් මේ දශක 6ක් පහුවෙලා. එතකොට හිතා ගන්න පුළුවන් 60ක් පහුවෙලා. ආමේදියත් අවසන් 64ක තරමේ වයස වගේ. ඒක කියන මම වයස ගැන කම්පා වෙන්නෙත් නෑ, කලබල වෙන්නෙත් නෑ. ඒක අවශ්‍යත් නෑ. අපි බොහෝ මම හිතන්නේ මම ඒකට එකම හේතුව හැටියට මම දැකී මම බොහෝ අයත් එක්ක මේ හිතේ පපුවේ තරහක් ප්‍රෝධයක් වෛරයක් නැතුව ජීවත් වෙන එක වෙන්නේ නැති. එහෙම මට ඔච්චර වයස නැහැ කියලා කියන්නේ. ඒ බුද්ධේ කතාවක් තියෙනවා හදවතේ කඩපතයි මුහුණ කියලා. මේ අදහස ඔබ එකඟද? මගේ පැත්තෙන් නම් ඒක. මොකද අනිත් අය මන් දිහා දකින්නේ මේ විදිහට ඒකයි. හොඳයි. කවි ලියන හුඟ දෙනෙක් පහු කාලයක් ගිහිලා ටික කාලයක් ගිහිලා උන් ගීත ලියනවා. ඒ ගීත ලියන්න
ගීතය මම්මුලා වෙනවා. කවිය අමතක කරනවා. ඔබත් මේ කවි ලියන්න ගිහිල්ලා බස්සේ ගීත ලියලා කෙටි කතා ලියලා කවිය අමතක කරලාද? නෑ. මම කවි මගේ මුලින්මත් කිව්වේ කාමික මගේ පළවෙනි ප්‍රකාශන මාධ්‍ය කවියත් එක්ක මම ගීතත් ලිව්වා. ගීත වරින් වර ලැබෙන පරිදි සහ ගායකයෙක් හෝ ගායිකාවක් වගේ මම දන්නා දුන්න කෙනෙක් ඉල්ලුවත් ගීත රචනාවක් දෙනවා. යැරෙන්න මම මේ දැන් අපේ ඇතම් කවීන් ගීත රචනයේට ප්‍රවිෂ්ඨ වෙලා ගීත රචනයට මුල්තැන දීලා කවිය අමතක කරා වගේ තත්ත්වයක් මට නැහැ. මම තිබුණෙත් නැහැ. නමුත් ත්‍යාමික අපිට මට හිතෙනවා දැන් ඇතම් කවීන් විශේෂයෙන් රත්නශ්‍රී ජයසිංහ වගේ කවියෙක් ගත්තොත් ඔහු කවිය කාලෙකට අමතක කළා. මම කියන්නේ ඔහු වැඩි ගැඹුරුතාවයක් තිබුණා මේ ගීතේට. නමුත් ඔහු කවදාවත් කවිය අතහැරලා නැහැ. ඔහුගේ කවි බොහෝ වෙලාවට ගීත බවට පත් වුණා. ඔව් ඒක නිවුන් සහෝදරයෝ කියන කතාව ඔහු ගම්‍යමාන කරා නේද? ඔව් ඔහුගේ කවිය ඇත්තටම මේ නිදර්ශන සහිතව මම දන්නවා මේ ගීත බවට පත් වෙච්ච එක. ඔහුට මේ දඬුවම් මාරුවක් ලැබිලා මොණරාගලට යන්න වෙච්ච අවස්ථාවක ඔහු ලිව්වා කවියක් මේ වංකගිරියට මාරු වීම කියලා. ඒක මම හොඳටම කවියක් වගේ දන්නේ. මම ඒ දවස්වල ගුවන්විදුලි වලට කරා ගැටපත් පවුර කියලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට. ඒ වැඩසටහනට රත්නශ්‍රී යොපු කවිය මංගාව තාමත් තියෙනවා. ඒක තමයි පසු කාලේ මුනිදාස කපුගේට දුන්නේ. මගේ බද්රිනම් බිසවුනේ කියන ගීතය. ඒකකොට මහකමසේකර මහත්තයා ගත්ත වුණත් මහකමසේකර මුල් කාලේ කවි ලිව්වේ. ඊට පස්සේ ගීත වුණේ. හොඳ කවියෙක් තුළම ගීත රචකයෙක් ඉන්නවා කියන කාරණාව මේ ගාමසේකරගේ සහ රත්නශ්‍රීගෙන් අපිට විද්‍යමාන වෙනවා. ඇත්ත වශයෙන්ම මේ හොඳ කවින්ගේ හොඳ කවියෙක් හැමතිස්සෙම හොඳ ගීත රචකයෙක් වෙන්න පුළුවන්. සමහරලාට මේ කවියෙන් පටන් ගන්න කවියේ ඉදිරියට නොගිහින් ගීත රචනයේ යෙදෙන දක්ෂ නිර්මාණකරු ඉන්න. දැන් මහාචාර්ය සුනිල් ආරප්පගත්තොත් ඔහුත් මුල් කාලේ කවි ලිව්වා. අපිත් එක්කම කවි ලිව්වා. නමුත් ඔහු දැන් කවිය ලියන්නේම නැහැ. කවිය අතරලා මොකද ඔහු ඊට වඩා ඉසව් ගානක් මේ ඉතා විශාල මේ සිනමාවක් ඉදිරියෙන් ඉන්න ගීත රචනයේ. නමුත් අපිට තරක්කම පිටුවක් උන්නේ අපිට අහුවෙන්නේ ගීත කීපයයි. නමුත් මොනිකාරුවන් වදින වගේ කිවිඳියෝ කවිය විතරයි ඔබගේ ප්‍රකාශන මාධ්‍යයට භාවිත කරේ. ඔව් අවසාන කාලේ වෙනකම් මොනිකාරුවන් වදින අපිට හම්බෙන්නේ කිවිඳියක් හැටියට පමණයි. මම හිතන්නේ එකම එක වතාවකද මොනිකා කවියක් කියලා තියෙනවා කියලා මට මතකයි. මොනිකා කවිය අත්හැරියෙම නෑ. ගීත රචනයේට ගියෙත් නෑ. දැන් එහෙම ගියපු කිවිඳියෝ ඉන්නවා. දැන් යමුනා මාල්ලි පෙරේරා කවියෙන් පටන් අරන් ගීත රචනයේට වැඩිපුර මම ඇත්තටම මට හිතෙන්නේ එතෙන්දී යමුනා මාල්ලි කියන කිවිඳිය ඊට වඩා යමුනා මාල්ලි කියන ගීත රචිකාවේ තමයි හොඳයි කියලා තියෙන්නේ. ප්‍රතිභා සම්පන්න නැත්නම් නිර්මාණශීලී. ඉතින් මොනිකා හැබැයි තමන්ගේ කවියෙම ජීවත් වෙන බලත්තම කොඩිතුවක් වගේ කවියෙක්ගේ සොර දෙටියක් වගේ ගීතයක් අහුවම අපිට හිතෙනවා ඔහු කවියෙක් වගේම හොඳ ගීත රචකයෙක් වෙන්න පුළුවන්. වශයෙන්ම ඔහුගේ චිත්‍රපට ගීතය මේ ඊටාම අදත් අපිට රස වෙනවා. ඔහුගේ කවිය වගේම සමාජ විඥානයේ ගීතෙත් මේ ප්‍රකට වෙනවා. ඉතින් ඔහු සමාජ ප්‍රශ්නයක් පිළිබඳ ඒකල සුදු අධිරාජ්‍යවාදී ගේ සමයේ අත්දැකීමක් තමන්ගේ ගීතයට නිර්මාණය කරනවා. ඒ ගීතේ ගායනා කරනකොට සුනිල් ඉදිරිසිංහ ඒකට අලුත් අර්ථයකුත් වෙනවා. ඒ ගීතේ අපට අදත් රස විඳින්න පුළුවන්. මොකද ඒකේ කාලීන වටිනාකමක් තියෙන නිසා. ලෝවෙන් කෙනෙක් එක් දෙයකට වේ සමතේකට ඔබ විවිධ ශේෂ්ඨ ගීතයක ප්‍රවීණයෙක් කියලා තියෙනවා. ඔබ වේශ නිරූපණාංශයේ ප්‍රවීණ. හුඟ දෙනා කියනවා අපේ ගුරුවරයෙක් කියලා ඔබ වේශ නිරූපණාංශයේ. ඔව් අංග රචනයේට වේදිකා අංග රචනයේටත් මම පිවිසුනේ ඒත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙමයි මම උපාධි ලැබුවේ විද්‍යාලේ විශ්වවිද්‍යාලේදී. ඉතින් එහිදී මොකක්ද අර මගේ බොහොම දේවල් සමහර ඒවා වාසනාවට වෙච්ච දේවල් තියෙනවා. හම්බ සිදුවීමක් හැටියට මට මහාචාර්ය තිස්සකාරයසන් ගුරුතුමා හම්බ වෙනවා. ඔහු අරහා තමයි මට මුල් වතාවට මහාචාර්ය ඉදිරිස් රත්චන්ද්‍රගේ මනමේ නාටකයේ නිෂ්පාදන කණ්ඩායමට එකතු වෙන්න ලැබෙන්නේ. මම මේ නාටකයේ මුලින්ම මට තිබිච්ච භූමිකාව තමයි රංග භූමි පාලක. රංග භූමි පාලක කියන්නේ ස්ටේජ් මැනේජර්. අද මේක තරච්චන්ද මහත්තයාගේ වචනයක්. ඊට පස්සේ ටික කාලෙකින් මම අංග රචනයේට ආසහිතලා එහි ප්‍රධාන අංග රචනා නිර්මාණකරුවා වන පද්මකුමාර ඉදිරියේ මහත්මයාත් එක්ක ඔහුගේ මේ අපි කියන්නේ නිකන් මේ ගෝලයා විදියට වගේ ඔය ඉස්සර පාටි ටික අරන් දෙනවා. කෝරස් එකේ මේකප් කරන්න කිව්වම කෝරස් එක මේකප් කරන පොඩි වැඩ කරලා හිමින් අතහුරු කර
ගැන මේ වර්ණ මේ අවබෝධය ලබාගෙන ක්‍රමයෙන් ළඟ ශිල්පියා වුණා. ඊට පස්සේ ඔහුට විශ්වාසයක් ගොඩ නැගුණා මට තනිකර අංග රචනය කිරීමට බාර දෙන්න පුළුවන්. ඒ වගේම හොඳම කියන්නේ වගේ වාසනාවන්තම මේ අවස්ථාව හැටියට මා දකින්නේ මම එතෙන් පටන් මහාචාර්ය සරත්චන්ද්‍රගේ නාට්‍ය රාශියක මනමේ වලින් පටන් ගන්න සිංහවාහු ප්‍රේමතෝ ජයතිස්සෝකෝ මහාසාර වෙස්සන්ත සහ තවත් බොහෝ නාට්‍යවල එතුමා මේ යනකම් වගේ මම මේ අංග රචන කරා. ඉතින් එතුමා තෘප්තිමත් මේ නිෂ්පාදක හැටියට තෘප්තිමත් වෙනවා නම් මම හිතනවා මගේ අංග රචන පිළිබඳව මටත් සෑහීමකටපත් වෙන්න පුළුවන් සාතිකයක් තියෙනවා කියන. දැන් නමුත් දැන් ඔබ එක රයින් කබිලට ආපු චරිතයක් මේ ඔබ දැන් කිව්ව ගෝලෙක් හැටියට හිටියා. ඔය මේක හරහා පේන බොහොම හිමින් යන ගමනක් තියෙනවා ඔබට. අර ඉක්මන් කොටයි කියනවා ඔබේ ගමන බොහොම හිමින් යන ගමනක් තියෙනවා. මම දැන් කාමත් මේ ගමන යනවා. මේ ගැන මොකද හිතන්නේ? ඔය හිමින් උනත් නමුත් හිමින් ගමන් බොහොම ස්ථිරයි නේ. අද දවසේ එක රයින් දිවි වෙන තරු ඉන්නේ අද බැබලෙන්නේ එක රයින් තරු නෑ. නමුත් ඒක තමයි චාවිලි තියෙන ප්‍රශ්නේ. කරයින් බබලන තරු මේ ඊට පහුවෙන් නම් නැත්තම් දවස් කිහිපකින් කඩාගෙන වැටෙනවා. හිමින් ගමනකදී නිතරම මේ අර අපිට කියමන් ගොඩක් තියෙනවනේ. දැන් මේ අර මේ ඉක්මන් කොටයි කියනවා. අර ජලය ගැඹුරු ජලය මේ නිශ්චලයි කියලා කියනවා. ඒ වගේ මම මගේ නිර්මාණ ඉතිහාස ගත්තොත් මම කල්පතක් ලියලා තියෙන බොහෝ වෙලාවට අවුරුදු 4ක නැත්තම් 5ක විරාමයකින්. මගේ අන්තිම කල්පත පිට වුණේ 2006 නිම්නති තුනේම. දැන් මම දැනුයි මම කියන්නේ කල්පතක් මගේ ඊළඟ කල්පතට මේ සඳහා මේ ලෑස්ති වෙනවා. ඔබේ නිර්මාණ ජීවිතේ වසර 40ක් කිව්වහම මේ වෙනකොට අඩු ගානේ වසරකට එක කෘති ගානේ එලි දැක්කත් කෘති 40ක්වත් අපිට 10 දෙකලා තියෙනවා මේ. එහෙම නිර්මාණ කරන්න පුළුවන් නම් කොයිතරම් හොඳද. ඉතින් මේ අපි ගාව මම දැන් මල්ලගෙන නම් එහෙම නිර්මාණ බිහි කිරීමේ යන්ත්‍රයක් වෙන ගුප්ත බලවේගයක් නැහැ. අපිට සමහර වෙලාවට සාහිත්‍ය මාසෙදී පේන තියෙන දෙයක් තමයි මේ සමහර කතෝරෝගේ එක සැරේ කෘති 10ක් එලි දකින්න 20ක් එලි දකින්න සමහර මේ සාහිත්‍ය මාසෙදී මගේ කෘති 30ක් එලි දකින්න ඕන. මේක අපදානවාගේ කලාවක්ද මේ සාහිත්‍ය කියන්නේ? ඒක එහෙම කවුරු හරි හිතනවා නම් ඒක හරිම මේ වැරදි ස්ථානයක වෙලා ඒ නිර්මාණකරුවා කියන්නේ ඒක අපදානවා වගේ තමයි ඔබ කියන වචනේ ඊටාම ගැලපෙනවා. මේ අපේ අලුත් ගායක ගායිකාව ගැන හිතන්නකො ගීත රචකයෙක් එක රයින් ගීත රචකයෙක් වෙන එක රයින් සුපර්ස්ටාර්ස්ලා වෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ මේ සුපර්ස්ටාර්කම හරි ඒ ගීත රචනා කලාවේ උන්ගේ පැවැත්ම කොච්චර කල්ද මට කියන්න කියන සුපර්ස්ටාර්ස්ලාගේ මතක් කරන්න පුළුවන් ගීතයේ වචන සම්පූර්ණයි බෑ. මට නම් මතක් වෙන්නේ නැහැ. මට 60 දශකයේ ගීතයක මේ ලතාවල් හරි රන්දාමාලි හරි ජෝතිපාල ගීතයක් මම සම්පූර්ණයෙන් දැන් කියන්නේ. ඒ මොකද එහෙම වෙලා දෙන්නේ. ඒක වගේ මතකයේ රැඳිලා තියෙනවා. ඒ ගීතේ සමහරලාට ජෝතිපාල ගායනා කළ දෙන්නේ හින්දි තනුවකට වෙනකොට. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒවයි මිහිරක් තිබුණා. ඒ මිහිර අපේ හිතේ මේ අපේ මනසේ රැඳිලා තියෙනවා. ඉතින් අද දවසේ බොහෝ මම කියන්නේ සියලු දෙනා අම්ගල තරුණ ගායිකාවෝ ඉන්නේ. ඒගොල්ලන් හැබැයි මේක ඉතා සරල ඉක්මනට කරන්න පුළුවන් නිර්මාණ කටයුත්තක් කියලා හිතාගෙන කරන නිසා ඒවායේ පැවැත්ම ඉතාම කෙටි. මම දැක්ක පුවත්පතක තියෙනවා මේ සතියේ දිනවල නම් දැන ගැනීම පමණක් ප්‍රමාණවත් කියලා ගීත රචකයෙක් එන්න. ඉතින් දාට සමුදාට අඟහරුවාදාට බදාදාට මේ විදිහට. ඔව් එහෙම ගීතක් තිබ්බනේ. එතකොට සමහර දවසකට ඒක ගීතේ මේ තනුවට දාගන්න බැරුණා මේක වෙන විදිහට. දැන් බ්‍රහස්පතින්දා වෙන්නේ බ්‍රහස්පති ඒක වෙනම ඒකට හදන විදිහට මේ දවසක් වෙනස් කරනවා. නමුත් මේ අද අපි විනෝද චාරිකාවක් හරි අධ්‍යාපන චාරිකාවක් හරි එහෙම නැත්නම් වෙන යම් කාර්යයකදී හරි අපිට හෙන්නේ කවදාකවත් මේ අද දවසේ ඇහෙන ගීතයි ඒ. ඒක තමයි මම කිව්වේ. දැන් ඇයි ඒ ගීතවල හරයක් නැහැ. පළවෙනි මේ ගීත වලින් කතා කරන අත්දැකීමට මේ ශ්‍රාවකයාට එකතු වෙන්න බෑ. ඒකේ බොළඳයි සමහරවද ප්‍රේමය ගැන බොළඳ. අපි බලන්න මෑත කාලේ ටිකක් පස්සට අරගෙන හිතුවොත් දැන් මල් ගැනම කොයිතරම් ලිව්වද? මල් ගැන ලිව්වා. විහාර විහාර ලංකාවේ තන ගීත වලින් විහාර විහාරයක් නේ. අපි දන්නෙත් ඒ ගීත වලින් මෙහෙම විහාර විහාර තියෙනවා කියලා. ඉතින් මොකද මේ ගීතේ මොනවද ඒවා තියෙන්නේ? එක දෙල්ලක් විල ගැන කියනවා, කැලණි විහාර ගැන කියනවා, සිටු විහාර ගැන කියනවා, සිටුවයි ඒවා ගීතද කියන කෙනේ මුලින්ම ප්‍රශ්නේ. මොකද්ද? ඒ නිසා තමයි ඒවා පවතින්නේ නැත්තේ. නමුත් සැලලීනි ගෝල්ලද හන් දෙන්නා කියන එක අද අපිට හැනකොට අපිට ඒක මේ කියන අද
නවීන විෂුවල්ස් නැතුවම අපිට මේ සල්ලීනි කෝල්හඬ රැව් දෙන්නා කියන ගීතයක් තමයි චිත්‍රයක් නේනවා. දැන් ඒක විෂුවල් කරන්න ගියා නම් යාළුවෝ තමයි ගීත ලියන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි බුද්ධේ ඇයි එහෙනම් මේ අනෝතත්ත්ව විල කුසුමනේ ලාලා අඹ දමනාරම් විවිධ මල් වල නම් කියනවා ඒ එහෙම අතීත කට්ටියත් මෙහෙම ගීත ලියලා තියෙනවා බෑ ඒක උත්තරයක් නෙවෙයි විහාරය කියලා ගීත හරි අනෝතත්ත්ව විල නිල්ලුමනේ ලාලා කියන එක අනෝතත්ත්ව විල කියන එක අපේ සාහිත්‍ය අපේ සංස්කෘතිය ආගමට බැඳිච්ච මේ සංකේතයක් අනෝතත්ත්ව විල කියලා එකක් නෑ ඒක මේ කවින්ගේ හිතේ පැවිච්ච එකක් අඹ දමනාරම් කියන එක ඒ නාට්‍යයේ මේ වඳුරට පැලේ සරනකොට අඹදමනාරන් කැලේක අඹදමනාරන් ප්‍රවේමුණත් වෙන්න මේ අපේ මේ අලුත් ගීත රචකයෝ ගායිකාවෝගේ මේක පාර මේ මල් ගැන මේ ඩැෆඩිල් මලයි මේ වෙන තවත් මල් ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබ මේ නූතන ගීත ශාස්ත්‍රයේ කලකිරීමකින්ද ඔබ ගීත ශාස්ත්‍රයෙන් අයින් වෙලා ඔබ ඊට පස්සේ නව කතාවට යොමු වෙනවා ලිපියට යොමු වෙනවා මොකද්ද මේකට හේතුව? නෑ මම කිසිම එකකින් කලකිරීමකටපත් වෙලා වේශිකත්වයෙන් ඈත් වෙලා නෑ. මම තාමත් ඉඳිහිර ගීත ලියනවා. මේ මෑත කාලෙදිත් මේ ආචාර්ය වික්‍රමසත්තායගේ ගීතයක් කිල්ලුවම සරල ගීත වලට මම ලියුවා සලක්වන සිටියේ. මම මගේ ඒකේ නිහඬව මම අර ඔබ කිව්වා වගේ ඒක කරගෙන යන ඒක දෙච්චර ප්‍රසිද්ධියක් මට ඕනෙත් නෑ. මම හැම එකකින් ඈත් වෙලත් නෑ. මේ අනිත් ක්ෂේත්‍ර වලුත් ඈත් වෙලා නෑ. මම දැන් කවිය ඈත් වෙලා නැහැ කියලාම කියනවා. ඔව්. දැන් සාමාන්‍යයෙන් කවියකින් නම් කවි පොත් 200ක් අත ගුණ ගන්න බෑ කියලා ඒ ගුණදාස අමරසේකර වගේ ප්‍රවීණ කවියෝ කියන්නේ. මේ මෑත කාලේ මැසිවිල්ලක් තිබ්බ කෙටි කතාවක් අද සමාජයෙන් බැහැර වෙලා කෙටි කතා පොත් විකිණින්නේ කවුරුත් කෙටි කතා කියවන්නේ නැහැ කියලා. නමුත් ඔබේ කෙටි කතා පොත මම හිතන්නේ අවුරුද්දක් ඇතුළත දෙවෙනි මුද්‍රණය තුල දැක්කා. ඔව් හැබැයි මගේ කෙටි කතා පොත මේ හෙට නැවතේ කියන කෙටි කතා පොත පළවුනේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ වෙනුවෙන් නමුත් 2012 සැප්තැම්බරයට පෙර අගෝස්තු මාසයේදීම එහි දෙවන මුද්‍රණය පළ කරන්නට ප්‍රකාශනයට හැකි වුණා. ඒ කියන්නේ පොත් 10 පළවෙනි වතාවට පොත් 10 මුද්‍රණය කරන්නේ. නමුත් ඒකෙන් මම කියන්නේ කෙටි කතාවට තියෙන පාඨක රුචිය පාඨක කැමැත්ත වැඩි වෙලා කියලා. එහෙම ඇත්තටම මේ කෙටි කතා සමාජයෙන් බැහැර වෙලා ඒ ප්‍රවණතාව ආද නැද්ද? නැහැ මේ සම්පූර්ණයෙන් නැහැ කියන්නේ කෙටි කතා හොඳ කෙටි කතා රචකයෝ බිහිලා තියෙනවා කීප දෙනෙක් මේ නිසල්ක විජේමාන්න එතකොට මෑත කාලේ අඳු සිරිහෙට්ටිගේ වගේ කෙටි කතා කරනවා ඇත්තටම නමුත් සමාජයේ මතයක් තියෙනවා රාජ්‍ය සම්මාන හම්බෙන කෙටි කතා විතරයි කියේ යුත්තේ කියලා. මේ මතයට ඔබ එකඟද? නෑ මම එකඟ නෑ රාජ්‍ය සම්මාන කෙටි කතා කරන්නේ කිසිම කෘතියක රාජ්‍ය සම්මානයකින්ම ඒ කෘතියේ නිර්මාණාත්මක අගයමනින්න බෑ. රාජ්‍ය සම්මාන නොලැබෙන රාජ්‍ය සම්මාන වලට ඉදිරිපත් නොවන කෘති ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේ තිබිය යුතුම දෙයක් නෙවෙයි. හොඳ කෘතියක සලකුණ රාජ්‍ය සම්මානය නෙවෙයි. සමහර වෙලාවට රාජ්‍ය සම්මාන නොලැබපු කෘති තියෙනවා රාජ්‍ය සම්මානයටත් වඩා ඉදිරි ස්ථානයක තියෙන වඩා නිර්මාණශීලී මොනවා හෝ එක්කකට ඒක සමහර විට සම්මාන වලකදී විසියලා යන්න පුළුවන්. සම්මාන වලට ඉදිරිපත් නොකරන්න පුළුවන්. සමහරට විනිශ්චය වර්ධින්න පුළුවන්. ඒකෙන් ඒක අවසාන තීන්දුව හරියට මම විශ්වාස කරන්නේ. හොඳයි. ඔබ තීරුලිපි රචකයෙක් හැටියට අද දවසේදී පුවත්පත් රැසක අපිට හමු වෙන දිනපතා. දිනමින පුවත්පතේ බද්දරවල සිකුරාදා ඔබ තීරුලිපියක් පළ කරන ඒ වගේම දැන් 10ක සිට ලංකාදීපේ සෞද සටහන් ලියනවා. ඒ විතරක් නෙවෙයි කවි මිහිර කියලා දෙවෙනි පුවත්පතේ තීරුලිපියක් තියෙනවා. මේ හරහා පේන ඔබතුමා සම්පූර්ණයෙන්ම බුද්ධය නිර්මාණ කරන්නේ සාහිත්‍යකරණයට විතරක් නැඹුරු වෙච්ච චරිතයක් කියලා. ඔබේ ශේෂ්ත්‍රය සැබවින්ම කුමක්ද? වෘත්තීය ශේෂ්ත්‍රය කුමක්ද? මගේ වෘත්තීය නම් මේ කිසියකට සම්බන්ධ නැති චාරික දන්නේ මගේ විශ්වවිද්‍යාලෙ පිටේ රැකියා ස්ථාන මම හිතන්නේ 6ක් 7ක් තිබුණා. ඒවා ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සංස්ථා. ඒවා එකක්වත් මේ සාහිත්‍ය කලාවට සම්බන්ධ නෙවෙයි. මම විශ්වවිද්‍යාලෙ පිටල මුලින්ම රැකියා කරේ ජාතික ලුණු සංස්ථාවේ. එහෙම කිව්වොත් ලුණු සංස්ථාවට අය සංස්ථාව රාජ්‍ය දව සංස්ථාව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අවසාන වශයෙන් මගේ ජීවිතේ විශ්‍රාම ගන්නකන් සේවය කරේ. සිවිල් සංස්ථාවෙනුත් ඒකත් පෞද්ගලීකරණයම මේ විදේශීය සමාගමක් වල ලංකා සමාජයේ තමයි අවසාන වශයෙන් සේවය කරේ. දැනුත් මම උන්ට උපදේශකයෙක් විදිහට තාමත් කටයුතු කරනවා. තාමත් මගේ සේවය ලැබෙමින් පවතිනවා. ලුණු සංස්ථාව සිවිල් සංස්ථාවේ සේවය තමයි මේ වගේ සාහිත්‍ය කෘති අපිට දායද කරලා දෙන්නේ. ඔබ මේ සෞද සටහන් තුන අද දවසේදී වඩාත් කතා බහක් ලක් වෙලා තියෙනවා. ඒ ඇයි?
ඔව් සහෝදර සටහන අඟහරුවාදට මේ මම දන්න මගේ අත්දැකීම මට මේ පාඨක ප්‍රතිචාර වලින් දැනෙන දේ අවුරුදු 10ක් තිස්සේ මේ තීරු ලිපියක් පවත්වාගෙන යාම අතිශය දුෂ්කර කටයුත්තක්. ඉතින් දැන් මේක මගේ මේකේ පිටුපස්ස මම ඉතින් සුදුවන්ත වෙන්න ඕන මේ සෞසටහන් පළ කරන සාහිත්‍ය අතිරේක සංස්කාරිකා චන්ද්‍රිකා විජේසුන්දර මහත්මියට ඒ වගේම ගාමිණී කන්දපොළ අනිත් මාධ්‍යවේදියා මේක සම්බන්ධීකරණ කටයුතු කරනවා. ප්‍රධාන වශයෙන් කස්තුරු සිරිගණසිංහේ තුන්දෙනාගේම ආශිර්වාදවත්ව මේක මුලින්ම ලියුනේ පළවෙනි කෘතිය පළ වුණෙත් එකතුව දෙවෙනි කෘතියකුත් පළ වුණා. දැන් මේ තුන්වෙනි කෘතිය පළ වෙන්නේ අවුරුදු 10ක ඇතුළත ඒ සහෝදරසටහන් වල කිසියම් ආකාරයක වටිනාකමක් අගයක් තියනවා කියලා ආපහු නැවත කියවන්න පුළුවන් වටිනාකමක් තියනවා කියලා විශ්වාස කරන නිසා තමයි පළ වෙන්නේ. ඉතින් ඔබ කියුවොත් සහෝදරසටහන් එක සතියකින් සතියේ වෙනත් විවිධ විෂයයන් ගැන තමයි මම සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මම මේ ක්ෂේත්‍ර හා සම්බන්ධව ඍජුව කටයුතු කරන මට මොකක් වූ වාසනාවක් ලැබිලා තියෙනවා. මම නාට්‍ය ක්ෂේත්‍රයේ ශිල්පියෙක් විදිහට ඉන්නවා. එතකොට මාධ්‍ය ක්ෂේත්‍රයේ නිතර ලියනවා. එතකොට අයි ඔබට 80 වෙනි කණ්ඩායමේ සමාජිකයෙක් කියන්නේ 80 කණ්ඩායම දැන් එහෙම කණ්ඩායමක් දැන් චාමිට මතකයි මේ අපේ කට්ටිය කියලා එකක් තිබුණා. මේ 60 ගණන් වල අපේ කට්ටිය කියන එකේ ප්‍රධානිය හැටියට අපි පිළිගත්තේ අපි දැනගෙන හිටියේ මේ සුගතපාල සිල්වා. ඒ කණ්ඩායමත් එක්ක සුගතපාල සිල්වා, ටෝනි වැලසිංහ, ඇලෙක්ස් වැලසිංහ, සිරිල් බී පෙරේරා ඔයගේ රාශියකට ප්‍රේමරංජිත් තිලකරත්න, නාමල් වීරමුණි, සුනන්ද මහේන්ද්‍ර ඒ කණ්ඩායමක් හැදිලා ඒ කාලේ සාහිත්‍ය සංස්කෘතික සිනමා කතිකාවන් වලට මේ අය එකතු වෙලා නිතර කතා බහ කරන හැන්දෑවරුවල් වලට එක්ස්ප්ලේන් වල රැස් වෙලා නමුත් ඒ සංවිධානයේ නිත්‍ය සමාජිකයෙක්වත් සභාපති නිලතල නැහැ. ඒ වගේ එකක් තමයි 80 කණ්ඩායම 80 දී අපේ කණ්ඩායමක් ප්‍රධාන වශයෙන් කපිල කුමාර කාලිංග, නීල් අලස්, අජිත් ගිරදාස, ජයසූරිය චන්ද්‍රිය වගේ කණ්ඩායම. මම හිතන්නේ ඔබතුමත් එක්ක කතා කරද්දී අවිදින පුස්තකාලයක් අවිදින විශ්වකෝෂයක් කියන මට හිතෙනවා සතියන්තේ මේ සතිපතා පළ වෙන ඔබේ තීරු ලිපි ටික දැක්කම අපිට ඔබතුමත් එක්ක තව ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන තවත් මෙවැනි වැඩසටහනක් කරන්නද. ඔබ විවිධ ලියන පොතපත අපිට වෙනවා. එහෙම ඒක පොත් කීපයක් අද අපේ සභාවේ තියෙනවා. මානෙල් ලතුකෝර ලියපු බ්‍රිගේඩියර් සර් කියන පොත. සහෝදරට මොකද හිතෙන්නේ බ්‍රිගේඩියර් සර් කියන කෘතිය ගැන? මම මේ කෘතිය සම්පූර්ණයෙන් කියවේ. නමුත් මේ කෘතිය තනින් පෙරලා බලලා එහෙම තීන්දුවක් දෙන එක එහෙම රස විඳීමක් කරන එක සාධාරණ නෑ. කතුවරේට සාධාරණක් නෑ. මගේ පැත්තෙන් සාධාරණ නෑ. නමුත් මේ කතාකාරිය කියනවා මානෙල් ලතුකෝරල මේක ධර්මක ප්‍රේමයටත් සම්බන්ධ නවකතාවක් හැටියට තමයි මට හිතුනේ. මොකද මේ පසු පිටේ සඳහන් උපුටා දක්වලා තියෙන කොටස. එතකොට මෙහිදී මෙහෙම කියනවා ඔයා ඇත්තටම ඇයි මේ පේෂන්ට්ගේ හවුදාකාරිකක යාළුවනේ. ආදරයෙන් මහද පහන් කළ මගේම ආදරණීය කුමාරිට දෙවෙනි හමුදාවේ ඉන්න මෙච්චරම දඟලුවද. ඒ වගේ මේ භාෂාවද මේ පොත පැත්ත කියවම අපිට හිතනවා මේක කියවන්න පුළුවන් මේ කියවීමට ආසහිතන පොතක් කියලා. ඒක තවත් කියනවා මේ කතුවරිය ආදරය කියන්නේ කාට හරි දෙන්නවත් දීලා ආපහු ගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හදවතේ ගැඹුරුම තැනින් එන උත්තරීතර දෙයක්. එහෙම කියන ගමන්ම මේ භාෂාවේ නවීන භාෂාවට යනවා. දැන් මේක මේ ඊටම ආදරය ගැන නිර්වචනයක් කරලා ඊට පස්සේ කියනවා මෑන් හරි හැන්දියා කෙල්ලෝ නම් පැනලා දුන්නේ. ඒ වුණාට නැන්දේ ඒකටම ගරු ගාම්භීරයි හමුදාවේ ඉන්නවා කියලා හිතෙනවා. අපි ඉතින් සැලියුට් කරනකොට නොදැක්කා වගේ ගියාට සැලියුට් ගහපු නැති එක අතටම අහු වෙනවා. සැලියුට් ගහපු නැති එක අතටම අහු වෙනවා. බුද්ධි නම් මේ වගේ තමයි නැන්දේ කියලා ගහන්නේ. ඒක කියන්නේ බ්‍රිගේඩියර් සර් මානෙල් ලතුකෝරල. ඒ වගේම තාත්තලා කියලා බර්නි දිසානායක ලියපු පොත ගැන විනාඩියක් ඔය අදහස් දැක්වීම වැදගත්. තාත්තලා කියන නවකතාව මීට වඩා දැස් මම හිතන්නේ අර මානෙල් ලතුකෝරලේ කතාවට වඩා වෙනස් කියලා මට හිතුණා. මේ ඇගේ පෙරවදිනෙම මේ නවකතාකාරී සඳහන් කරනවා සිංහල භාෂා දැනුම වලපල්ලට යමින් පවතින මේ කාලයේදී විවරණ රීති අනුවම කතාව ලියන්නේ. දෙබස් පමණක් උචිත වාචික රීතිය අනුව හැසිරෙන්නේ. භාෂා ඥානයට, සාහිත්‍ය රසයට, සමාජ දැක්මට හේතුකින් සේවයක් වෙත වියපත් මසිතට ඒ පුත්‍රික මේ වියපත් කතාකාරියක් වෙන්න ඕන වයස
වයසින් වැඩි. නමුත් ඇගේ කෘතියේ මම එක තැනක් විතරක් මේ ඔබට පුටා දක්වන්න. සංවාදයක් තියෙනවා. මේ දැන් පුතා ඔබ දිග කලිසම් මැන්නම සුද්දෙක් වෙනවාද? සුද්දියක් රෙද්ද හැට්ටන්ඩා කියලා සිංහල ගෑණියෙක් වෙනවාද? මේවා ඔක්කොම මෝස්තර. European style, Indian style, Sinhalese style, Arabian style කියා වයිවාරන්න මෝස්තර වලට දැන් අපේ රටේ ගෑනු පිරිමි අඳිනවා. කලඳිනවා. රටේ උගත් මිනිස්සු දැන් කියන්නේ අපට හැමදේම කරන්න නිදහස ඕනා කියලායි. හොඳයි. මම හිතන්නේ අද අපේ මේ කෙටි කතා බහ තුළ බොහෝ දේ ඔබට දැන කියා ගන්න ලැබුණා. අපේ වැඩසටහන පිළිබඳව ඔබටත් ඔබේ යෝජනා අදහස් එක් කරන්න පුළුවන් නිෂ්පාදක සාහිත්‍ය සේසත ස්වාධීන රූපවාහිනී සේවයේ වික්‍රමසිංහපුර බත්තර. අපි තවත් වැඩසටහනකින් හමු වෙමින් බලාපොරොත්තු වෙන සමුගන්නවා. අපේ ප්‍රාර්ථනාව වෙන වගේම ආනන්ද හා ප්‍රඥා මුසුම් සුන්දර අනාගතයක්.